අවුරුදු මේසට හදමුද කිරිබද්ද බද්ද ඔය ඕන එකක් කන්න පුළුවන් වෙන රසම රස චිකන් කරිය. ඒත් එක්කම මේ චිකන් කරියකට ටිප්ස් දෙකක් මම ඔයාලට කියලා දෙනවා. චිකන් උයද්දී, මටන් උයද්දී, බීෆ් උයද්දී ඔය ඕන එකදී මෙන්න මේ ටිප් එක පාවිච්චි කරන්න ඕනේ. හරිද? ඇතිලියක් ලිපේ තියලා තෙල් රත් වුණාට පස්සේ කපාගත්ත ලුණු එකතු කරගන්න. මෙන්න මේක තමයි ටිප් එක. ඔයාලා ඉඟුරු සුදු ලුණු කොටද්දී ඒකට ඉඟුරු සුදු ලුණු එනසාල් කුරුඳු කරාබු නැටි ගම්මිරිස් ඔන්න ඔය ටික ඔක්කොම දාලා හීනි වෙන්න තලා ගන්න ඕනේ. හොඳද? ඒ කියන්නේ ගම්මිරිස් ඇට පුළුවන් තරම් බලන්න නිතරම චිකන් උයද්දී ගම්මිරිස් ඇටයි සුදු ලුණුයි ඉඟුරුයි එකට තලලා ගන්න. එතකොට චිකන් එකට මාරම රහක් වගේම හොඳ සුවඳක් එනවා. දැන් සේර, ගොරකා, රබ්බ කරපිංචා, අමු මිරිස් ඔය ඔක්කොම එකතු කරලා මෙන්න මේ විදිහට ටෙම්පරාදු වෙද්දී තෙලටම එකතු කරගන්න ඕනේ මිරිස් කුඩු. ඔයාලගේ රස අනුව, සැර අනුව එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි 3ක් දැම්මනම් අමු 3-5 තේ හැඳි එකමාරක් එකතු කරගන්න ඕනේ. ඊළඟට ලුණු දාන්නේ මිරිසුයි 3-5යි බැදෙද්දී එන සැර ලුණු ටිකක් දැම්මම ඒ එන සැර ප්‍රමාණය චුට්ටක් විතර අඩු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා ටෙම්පරාදු වෙද්දී අපි එකතු කරගන්න ඕනේ කපපු චිකන් ටික. ඔයාලට මේ වෙලාවට චිකන් නෙමෙයි නම් බීෆ් නැත්නම් මටන් ඔය ඕන එකක් එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන හොඳට මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕනේ. මෙතන මං චිකන් කිලෝ 1 ග්‍රෑම් 300ක් වගේ ගත්තා. මේ ඕඩර් එකකට උයන ගමන් තමයි මම මේ ඔයාලට වීඩියෝ එක ගත්තේ. මොකද ගොඩක් වෙලාවට මට චිකන් කරි හදන විදිය වීඩියෝ ගන්න හිටියට ගන්න බැරි වෙනවා. ලොකු ප්‍රමාණයක් උයද්දි පරක්කුත් වෙනවා ඔය වගේ. හැබැයි අද කලින් උයලා ටක් ගාලා වීඩියෝ එක ගත්තා. ඊළඟට බැදපු 3-5 එකතු කරගන්න ඕනේ. මේ හැම 3-5 වර්ගයක්ම මම ගෙදර හදපුවා එකතු කරගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර හදපුවා හරි එහෙම නැත්නම් කඩේ ගන්න 3-5 හරි එකතු කරගන්න. සමහර විට කඩෙන් ගන්න 3-5 තියෙනවා කළු පාටයි. බැදපු 3-5 එක. ඒක එකතු කරද්දී චුට්ටක් අඩුවෙන් එකතු කරගන්න. එතකොට තමයි චිකන් හොද්ද ලස්සන රතු පාටට එන්නේ. දැන් මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගත්ත චිකන් එක පියනකින් වහලා අඩු ගින්දරේ විනාඩි 10ක් වගේ තියන්න ඕනේ. විශේෂම අනිත් ටිප් එක තමයි අපි මේ චිකන් කරි එකට වතුර එකතු කරගන්නේ නැහැ. හුමාලෙන් එකතු වෙන වතුර සහ චිකන් වල තියෙන තෙල් සහ චිකන් වලින් උනන වතුර වලින් විතරමයි මේ හොද්ද අපි හදාගන්නේ. මේ විදිහට උයලා බලන්න ඒක මාරම රහයි. වතුර දාන්න නැතුව චිකන් වලින්ම උනන වතුර වලින් ඉව්වම ඒ හොදි එක පට්ටම රහයි. අන්තිමට මේ ඇතිලියට දාගෙන බත් ටිකකුයි පාම් පෙත්තකුත් කඩලා දාගෙන අනාගෙන කන්නකෝ තවත් රහයි. දැන් වතුර ටිකක් උනලා තියෙන්නේ. ඊළඟට ආයෙ අපි වහලා විනාඩි 15ක් හෝ විනාඩි 20ක් ඔය විදිහට තියලා තියන්න ඕනේ. ඒ අතරතුර එකපාරක් දෙපාරක් පියන ඇරලා කලවම් කරගන්න ඕනේ. හරි. මේ තියෙන දැන් චිකන් නෝද. මේ තනිකරම තියෙන්නේ චිකන් වලින් සහ හුමාලෙන් උනලා හැදුන හොදි ප්‍රමාණය. ඒ කියන්නේ වතුර ටික. මම හොදි කොහෙත්ම එකතු කරේ නැහැ. ඒකයි මම විශේෂයෙන්ම අඩු ගින්දරේ තියන්න ඕනේ. ගින්දර වැඩි කරගත්තොත් චිකන් ටික අඩිය අල්ලන්න බලනවා වතුර ටික හිඳිලා. ඉතින් විනාඩි 20ක් වගේ මේ විදිහට වහලා තිබ්බම ඔය විදිහට චිකන් වැහෙන ප්‍රමාණයට හොදි එනවා. ඊට පස්සේ හොඳට කලවම් කර දෙතුන් පාරක් පියන අයින් කරලා කලවම් කරලා චිකන් ටික උයා ගන්න තමා තියෙන්නේ. චිකන් වල හොදි ප්‍රමාණය දැන් වැඩි වගේනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ පියනෙන් වහන්න නැතුව උයා ගන්න. හැබැයි අන්තිම පාරට එකපාරක් පියනෙන් වහන්න ඕනේ. දැන් ওই විදිහට පියනෙන් වහලා තියලා විනාඩි 5ක් විතර ඊට පස්සේ පියන අයින් කරලා හොදි ටික හොඳට ගින්දර චුට්ටක් විතර වැඩි කරලා මේ විදිහට උයා ගන්න තමා තියෙන්නේ. මේ චිකන් එක මාරම රහයි. මං කලිනුත් කිව්වා වගේ අපි වතුර එකතු කරලා උයනවට වැඩිය චිකන් වලින්ම උනන වතුර වලින් හුමාලෙන් එන වතුර ටිකෙන් මේ විදිහට උයාගත්තම අර රසයි චිකන් කරි එක දවසක අනිවාර්යෙන් හදලා බලන්න. ඔයාලා ගොරක එකතු කරගන්න නැත්නම් සියඹලා තක්කාලි ඔය දෙකෙන් එකක් එකතු කරගන්න පුළුවන් ඔයාලට. දැන් චිකන් ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. ගානට තියෙනවා. මම හොදි ටිකක් වැඩිපුර තියෙනවා. මොකද මගෙන් කෑම ගන්න අය අනේ චිකන් හොදි ටිකක් වැඩිපුර දාලා එවන්න කියලා ඉල්ලනවා.
ඒ තරම් මේ චිකන් කරි එක රහයි. ඉතින් ඔයාලට මම අද ටිප්ස් දෙකක් කියලා දුන්නා. එකක් තමයි සුදුලූණු, ඉඟුරු, එනසාල්, කඩතමුංගු, කුරුඳු, ගම්මිරිසැට ඔය ටික අනිවාර්යෙන් එකතු කරලා හොඳට හීනි වෙන්න තලලා හදාගන්න කරි එක මාරම රහයි. ඊළඟ ටිප් එක තමයි වතුර එකතු කරන්නේ නැතුව හදන එක. දැන් චිකන් කරි එක හදලා තියෙන්නේ මාරම රස පාටයි. එහෙනම් හදලා කියන්න හොඳේ සතුටින් hina වෙලා ආදරේ